මේ ලෝකේ බිස්නස් වර්ග දෙකක් තියෙනවා. ප්‍රොඩක්ට් බේස් බිස්නස්, සර්විස් බේස් බිස්නස්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ප්‍රොඩක්ට් බේස් බිස්නස් එකක් මුල ඉඳන් අවුරුදු 35ක කාලයක් පුරාවට කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක, කස්ටමර් විශ්වාසය නැත්නම් ට්‍රස්ට් එක තියාගෙන මේ වෙද්දී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලීඩින් බිස්නසස් වලට, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ලීඩින් බිස්නසස් වලට තමන්ගේ ප්‍රොඩක්ට් එක සපයන ව්‍යාපාරයක හිමිකරු. ඉතින් අද මේ මුළු වීඩියෝ එක පුරාවටම අපි කතා කරනවා කොහොමද කස්ටමර් කෙනෙක්ගේ ට්‍රස්ට් එක එමත් නැත්නම් විශ්වාසය ව්‍යාපාරයකට කොයිතරම් වැදගත්ද? ඒ වගේම කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක කොහොමද ව්‍යාපාරයක තියාගන්නේ? ඒ වගේම ප්‍රොඩක්ට් බේස් බිස්නස් එකක් පොඩි තැනේ ඉඳන් විශාල ව්‍යාපාරයක් දක්වා කොහොමද දියුණු කරන්නේ? ඒ වගේම මනි ඔරියන්ටඩ්, කස්ටමර් ඔරියන්ටඩ් මේ අයිඩියස් දෙකම ගැන අද අපි කතා කරනවා. ඉතින් ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ විශාල ව්‍යාපාරයේ හිමිකරු මිස්ටර් පළනියන්ඩි ජගනාදර. වෙල්කම් ටු සෙලොන් මාස්ටර්මයින්ඩ්ස්. ජගනාදන්, දැන් අපි ඔබ ගැන පොඩි විස්තරයක් කතා කරමු. ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි මේ බලන් එනවා ඉස්සර වෙන්න පුළුවන්. ඇත්තටම අපි මේට අවුරුදු 35ක 35ක කාලයක් තමයි මේ past 35 years ගැන අපි කතා කරොත් ඇත්තටම අපි මේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා දෙයක් අපි මේ හිතුවේ නෑ. නිකන් සාමාන්‍යයෙන් මේ එතකොට අපිට තිබ්බරත් නිකන් තෙල්ලක් කරන වයසක් තමයි තිබ්බේ. ඒක තියෙනක මායි අපේ සහෝදර කට්ටියයි ෆ්‍රෙන්ඩ්ස්යි ආෆ්ටර් A level එකේ පස්සේ අපි හිතුවා නිකන් මේ අපි මේ ජොබ් එකක් කරන්න යනවද නැත්නම් අපිම දෙයක් නිර්මාණය කරලා ඒක අපි ඒ මාර්ගෙන් අපේ ජීවිතේ ගොඩ ගන්නවද කියලා මේ අදහසක් තමයි ඇත්තටම මුලින්ම ආවේ. ඒ අදහසින් අපි ඉන්නකොට තමයි අපිට මේ එතකොට මේ ලංකාවේ මේ අපි දැන් කතා කරන්න යන මේ නිෂ්පාදනය ගැන බා කට්ටියට දන්නේම නැහැ. දන්නේ මාකට් එකේම තිබෙත් නැහැ. එතකොට ඒ වගේ මේව එකක් අපිට ඉබේම මේ කියන්නේ ඒක කොහොම අපිට ඇඟට ආවද කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ කිසිම දැනුමක්, දුර දැක්මක් නැති කාලේ තමයි අපි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒක තව කියන්න පුළුවන්. දැන් අවුරුදු 35කට කලින්, ඒ කියන්නේ 1989 වගේ කොහොමද පටන් ගත්තේ? ඒ වගේම කොහොමද කන්ටිනියු කරගෙන ආවේ? ඒ වගේම ඒ කන්ටිනියු කරගෙන එද්දී මොන වගේ ප්‍රශ්න වලටද, මොන වගේ ups and downs එනවත් අපි කියනවා. කොහොමද මුහුණ දුන්නේ ඒවට? ඒ වගේම කස්ටමර්ස්ලා කොහොමද හොයාගත්තේ? ඒ දේවල් ගැන අපි කතා කරමු. ඇත්තටම පළවෙනිට අපි කියන්න ඕනේ නම් අපි වර්කින් කැපිටල් කියලා අපිට එදා එකක් තිබ්බේ නෑ. සාමාන්‍යයෙන් එතකොට මට හිතෙන්නේ මේ රෝ මැටීරියලුත් මේ වාහන පහසුකමුත් වැඩිය තිබුණේ නෑ. රෝ මැටීරියල් හොයා ගන්න එකත් ඇවිල්ලා එතකොට ටිකක් අභියෝගයක් වගේ තමයි තිබ්බේ මුලින්. සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ට් එකේ අපි කියන්න පුළුවන් අපි අර දැන් කියන්නේ සිමෙන්ට් බ්ලොක්ස් කියන්නේ බ්ලොක් ගල් ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ ඉදිරියේදී. ඒකෙදී අර අපි වර්කින් කැපිටල් කියලා අපිට එදාට කාගේ අතත් ලොකු මුදලක් තිබෙන්නේ නැහැ. එදානේ රුපියල් 500ක් වගේ දානේ ඒ කාගේ රුපියල් 500ක් තියලා එතකොට සාමාන්‍ය සිමෙන්ට් එක බෑග් එකක් වගේ අරගෙන ඉතුරු ඔක්කොම අපේ විශ්වාසයි අපි අර කියන්නේ දාඩිය මාංශය කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ ඇඟේ හයියට තමයි ඉතුරු ටික අපි හොයාගත්තේ. මවාගත්තේ. ඒ වගේ ඉගද කරගත්තේ. එතනින් තමයි එම පටන් ගත්තේ. එතකොට මේ පව උත් වැඩිය නැද්දි නෑ. ෆාසුකම් උඟාක්ම අඩුනේ. ඇතර ඒකට ප්‍රධාන දේ අපි සාමාන්‍යයෙන් දෙයක් අපි කරනකොට ඔක්කොටම දන්නවා ඇති
මොනවද කරන්නේ කොහොමද කරන්නේ ඕන දෙයක් එවුණට ඇයි කරන්නේ කියන එකට උත්තරයක් එක එක්කෙන එක විදියට දෙන්න පුළුවන්. දෙල්ල පුළා ඇයි කියන ගැන වයි කියන එකට අපි ඉන්නේ ඉතුවා අපේ ප්‍රොඩෙක්් එක එකන ගෙනියලා එයා ඇවිල්ලා අවංකවම මේ කියනවා මේ වගේ තත්ත්වෙන් හොඳ කොලිට එක කවදාවත් අපිට පොයවත් ගන්ඩ බෑ කියලා පොඩි කාලෙම අපිට අර එක ඇඟටම දුන්නා පටන් ගත්තට පස්සේ ප්‍රොඩක්් එක අපි දැම් සෙල් කරා කස්ටම මැවිල්ල කියනවා ප්‍රොඩක්් එක මේ විදි හොඳයි මේක මාරම කොලිටි ඒක තම අපිට ප්‍රධානමදේ ඇත්තටම මේ තස්ටම අපිව කස්ටම තම ප්‍රමෝට් කරේ ඒගොලන්ට අපි දීපු සර්විස් එකරෝ ජන එයා ඇත්තට මේ ගෙනීනෙක් කෙනා මේකෙන් සතුතු වෙන්න ඕනේ පස්සේ තමා ලාභ පාඩු බැල්වේ ඒතකොට අපිට ඩ්‍රොප්පෙලා ඉන්න වෙලාවත් අපිට මෙච්චනක් ඕනේ කියලා දුර පලාතින්ලා අංකාවේ සෑන තැන්ගොල ඉඳලා අපිට ඇවිල්ලා ඒගොල්ලන් අපි ඩ්‍රොප්පෙන වෙලාවත් ඒගොල්ලන් අපිව ප්‍රොඩක්් කරලා මේ ෆෝස් කරලා මේ ඉන්ඩස්සිස් එකේ මෙච්චර දුරට එන්ඩ ඇත්තටම අපි කස්ටම්මත්ත තම පලවින්නේටම ස්තූති කරන්න වෙනවා කොහොමද ජගනාදන් කස්ටම හොයාගෙන ගියාද නැත්තන් කොහොමද කස්ටම තමන්ගවට ගත්තේ ඇත්තටම අපේ මේ තත්ත්වට එන්ඩ අපි ඇඩ්බටිස්පන් තත්වය ගියම නෑ ජීවනෑ ඒක මේ කියන්නේ එක් අස්ට්‍රමසිය අසු ගනගල අනු ගනගල රව එතකොට අර ගුඩ්විල් එක තම අපේ තිබුණේ තිබ්බ ප්‍රධානමදේ මෙදේ හරියට දෙන්න ඕන කාරමට කියලප ඒක රුක් මේ කටෙන්කට තම මේක මෙතන දල් හොඳයි තොට අපේ තාත්තා ගැන කියනවනගේ අපි පොදුන සාමාන්‍ය පොඩි යමක එයා මැච්ත පලනේ එයා ඇවිල්ල මේ සාමාන්‍යෙන් දැන් වුණොත් අරි අවංකවම හොඳ මේ හෙල්ෆුල් පර්සන් කෙනෙ එයාගේ ඒ වර්ඩ් දෙක තම තවත් යන්නේ ඒ ට්‍රස්ට එක තම ඒ කරක්ටගේරෙන ට්‍රස්ස එක තම ටාව ඒ පුතාලා ප්‍රන්ස්ලා ඒ කොල්ඩ එක ඉන්නවා කියලා ඒක ලොපු නමක් ඒක තැන්වුණත් අපි ඒ නම කෝඩ් කරලා තමා ඉදිරියට මේ කට්ටියගේ සම්බන්ධතාව තියෙන්නේ කියෝ ඒකත් එක්ක අර කස්ටමන්ගේ ද මෙතන මං මෙන් ගෙනනිච්ච මේක හොඳයි දන්නවනම් මෙතන්ඩෙත් යන්ඩ එම කියලා ඒ සපෝට් එක දුන්නේ ඒ කස්ටමත් තමා ඒක විතරයි ඇන්බඩිස්මන් කියලා මෙච්චරකල් අපි ඒක 1992 දැන් ටෙක්නෝලජි එක ඩිවලොප්පෙන කම්ම වර්ඩ් of මවුත් වලින් තමයි ඩයිසා ඇඩ්වර්ටයිසිං ප්‍රධාන ඒක තෝයි ඒක ගියා ලංකාවේ සෑන ප්‍රදේශවලට ගිය ලංකා පුරම් ව්‍යාප්ති වුණා එතකොට ජගනාතන් දැන් තව දෙයක් අපි ගොඩක් කරට විශ්නස එකක් කරද්දී මනි ඔරියන්ට් වෙන්න පුළුව එකන සල්ලි බලාගෙන අපි මේ බිශ්නස එක් කරන ද කස්ටම සටිස් කස්ටම ඔරියන්ට න කස්ටමගේ සුබ සිද්ධීමට කස්ටමගේ සටිස්ෆක්ෂන් එක කස්ටම සතුටින්ද ඒදවල් අපි බල කස්ටමට හොඳ ප්‍රඩක්ටක් අපි දෙනවද ඒදවල් අපි බලලා අපි බිශ්නස කරන්න පුළ මොකද මේරකින් හොද ඇත්තන මම මට කියන්න පුළුවන් දැන් අපි මනි පැත්ත ගියානං වැඩිකල් යන්ඩ බෑ ඒක මෝඩියන් කරගෙන අර ඔය යන්දබ අනි කස්ටම සැටිස්ෆෙක්ෂන් කියන එක පැත්ත ගියානං අපේ කොච්චර මේ අමාරු ප්‍රඩක්ටයක් වුණොත් අරි නැත්තම් පොඩි ප්‍රොපිට්ටයක් තිම්බොත්තරි අනිවාරෙන් ඒක ජයග්ධාන ගන්වා මනේ පැත්ත ගියාන ඒක වැඩිතල් ජතියෙන් ඇස්තියන්න එස යන්ද මූර කසිටමට තේරෙන ගන්නවා එතකොට එතනින් ඉවරයි මේක ගමන පොට්ටක් එමින් වුණාත මනිපත්තේ ස්පීඩ් දෙයි එනත් ලොකු කාලයක් ඒකේ රැඳිලා ඉන්ඩ බැරිවීම කියලන් තරම්වා එකන කස්ටම ෝරියන්ට තමා වනත් ස්ලෝ වනත් එක ස්ටෙලී හොඳ ඩුවලන්ටක තියෙන විශ්වාසවන්ත ගමනට ගමනත් සස්ටයනබල ගමනක් යන්න පුළුවන් අනිවාර නැංජකනාදන්නේ උඹ කිව්වා යාලු කණ්ඩෑමක එකතාමේ ව්‍යාපාරය පටන් ගත්තා නේ ව්‍යාපාරය යාලු කණ්ඩෑම එක පටන් ගනිද්දී විශ්වාසයකින්ද අනිවාර්යම වැදගත්වෙනවා ඒවගේම ටීම්බර්ක් කියන කණ්ඩායම්
හැඟීම ඒ වගේම කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කොහොමද කියන එක අනිවාර්යයෙන් වැදගත් වෙනවා. දැන් මේ දේවල් කොයි තරම් මේ වෙනකම් වැදගත් වුණාද ඒ වගේම දැන් අපි මේ කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී කණ්ඩායම එක මෙම්බර් කෙනෙක් අයින් වෙන්න පුළුවන්. තව අලුතෙන් කෙනෙක් එන්න පුළුවන්. මේ වගේ දේවල් වලට කොහොමද මුහුණ දුන්නේ? ඒ වගේම ඔයක කන්ටිනියු කරගෙන යද්දී ෆයිනෑන්ෂියල් ප්‍රශ්න අනිවාර්යයෙන්ම එන්න ඇති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හදිසිම අවස්ථාවක අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මොකද කරේ? ඒ වගේ අවස්ථා තිබුණාද? ඒවට කොහොමද මුහුණ දුන්නේ? අපි ඒක අපි බලන් ඉන්න ඔඩියන්ස් එකට ගියා. ඇත්තටම දැන් ඔය ආපු ඉඳ මම හේ විස්තර කියන්නම්. අපි අර පොඩි කාලේ අර ඇත්තට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ රිලේෂන්ෂිප් එකේ අවුරුදු 50ක් වෙනවා මේ එන අවුරුද්දට. මේ වෙනකන් ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ එම්ම තියෙනවා. එතකොට අපි ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේදී තව වෙනතුරු මුදල් වලින් ප්‍රශ්නයක් ආවෙම නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තිබ්බේ මේ හරි කොලිටි එක ගන්නකොට තමයි උඟක් ප්‍රශ්න එන්නේ. ඇත්තටම මේක තමයි වෙන්නේ. කියන්නේ මං එක්කෙනෙක් යයි දැන් මේ ගාන වගේ ඇතිද නැත්නම් තව මේකට මේ ඉන්වෝල්ව් වෙන්න ඕනේද නැත්නම් ඇයි මේ ඉන්වෝල්ව් වෙන්නේ කියන අමාරු වෙලාවල් වලත් අනිත් එක්කෙනා කියනවා මේකේ කොලිටි එක නැත්නම් මේක මෙතනින් නවත්තන්න කියන එක. ඒක තමයි අපිට ප්‍රධානම දේ. ඒකෙදි තමයි අපිට මේ පොඩි ගැටලු තිබේ නිසා මේ අවුරුදු 50 අපේ දැන් මට 56ක් නම් අපි වෙට්ස් ඔන්නිතන්නේ පළවෙනි වසරේ ඉඳලා ආපු කට්ටියගේ ඒ බොන්ඩ් එක ඒමම තියෙනවා. තාම තියෙනවා. ඒ බොන්ඩ් එක තමයි මේ වෙනකම් බිස්නස් එක මේ තරම් යන්න සිටල ඒකට ගේන්න නැත්තම දානමද ඒක ලොකු මේ ඉතා ගන්නට මේ දැන් කාලේ ඇටියට ඒ වගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියන රන්නත් මැන්. එතකොට එහෙම අපි පටන් ගන්න කාලේ පොල්ලතු තමා දැන් පොල්ලතු දන්නෙත් නැතුව ඇති. පොල්ලතු තමා මේ වාලවල් වලට බෙදන්නේ. ඒ කාලේ අපි මේ මං එතකොට පොඩ්ඩක් අර ඇඩියුකේෂන් පැත්තේ යනකොට මම අනිත් ෆ්‍රෙන්ඩ්ුයි මගේ බ්‍රදර් කෙනෙකුයි මේ සාමාන්‍යයෙන් අර උණ ගස්සේම ගඟෙන් ඈත කපාගෙන ඇවිල්ලා ඒක උඩ නැගලා ඒක ගෙනල්ලා ඇදලා ආය ගඟේ මාවිලි ගඟ අයින තමයි අපි ඉන්නේ. ඒකෙන් ගෙනල්ලා ට්‍රාන්ස්පෝර්ට් ඒ විදිය ට්‍රාන්ස්පෝර්ට් කරලා ඒකෙන් නිෂ්පාදනය කරපු මේ හට් එක මේ පොල්ලතු මේ ඉස්සර කරත් එක එනවා. ඒක එනකොට ඒ වගේ දෙයකින් පොඩ්ඩක් එකතු කරලා පොඩි කනක් කරගෙන ඒ පොල්ලතු වාලෙන් පටන්ගෙන තමයි අපි මේ ආරම්භේ ඒක තමයි ආරම්භය. අර එතකොට පොඩි ඉඩකුත් පොඩි ප්‍රමාණයක් තින්දේ. මේකට මේ සිමෙන්ට් බ්ලොක්ස් කියන්නේ බ්ලොක් වලට ලොකු මේ ඉඩ ඕන වෙනවා. එතකොට එදා තිබ්බ ප්ලේස් එකේ පොඩි. ඒතකොට අපි හැම වෙලාවෙම මේ පස් එක්කම තමයි හිටියේ. පස් කපනවායි පුරවනවායි ඒ අනිත් තමාර යාළුවෝ කියලා යනවා පස් බදාගෙනම තමයි ඉන්නේ කියලා. එහෙම ගියමු කට්ටිය දැන් අද මේ ඇත්තට මේ ඉකොනොමික් එකේ මේ ඩවුන් වෙලා ඉන්නවා. අපි ඒ වර්ඩ් එකේ ඒගොල්ලන් කියලා කියනවා. ඒ වුණත් අපි ඒක තමයි අපේ ප්‍රධාන මේ අපේ ස්ට්‍රෙන්ග්ත් එක. ඕන එකට අපි මේ හાર્ඩ් වර්ක් කරන්න පුළුවන් කියලා තමයි ඒට තමයි අපි පටන් ගත්තේ. ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් හાર્ඩ් වර්ක් විතරක්ම ඇතිද මේ තව මොනවද හાર્ඩ් වර්ක් වලට අමතරව ඕනේ දැන් නොලෙජ් එකත් අත්‍යවශ්‍යයි මම හිතන්නේ. මේ මොකද හිතෙන්නේ නොලෙජ් එකයි හાર્ඩ් වර්කුයි කොහොමද එකතු වෙන්නේ? ගොඩක් අයට නොලෙජ් එක විතරක් තියෙන්න වෙනවා. එයාලා දෙයක් පටන් ගන්න බය වෙන්න පුළුවන්. ඕවර්තින්ක් කරන්න පුළුවන්. ඔබට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක මොකද්ද මේකට? ඇත්තට දැන් අපි පළවෙනිටම වැඩි ඉතුවොත් අපිට මොනවත්ම කරන්න බැටරන්න තියෙන දැනුම අනුව අපි ඒ ෆීල්ඩ් එකට ඉස්සල්ලම බහින්න ඕනේ. බෑලා එතනින් අපි ලාභ පාඩු පළවෙනියටම බලන්න නැතුව අපි ඒකේ මේක මං ඇයි මේක කරන්නේ කියන මේ හිතාගෙන එතනින් පස්සේ මම ඉස්සල්ලා කිව්වා වගේ ඒ අදහසෙන් අපි එක නිෂ්පාදනය කරොත් අනිවාර්යෙන් මේ
නොලෙඩ් එක ඕනේ පටන් ගන්ඩ අර ධෛරිය මේ එක තම අපිට ඉස්ස පටගන්න වශ ගත්තක සෙකරතක ඕනෙන් නොලේජ් එක අනිවාර්යම ඇත්‍යවස්සයි හැබැයි ඒ වගේම එයා සමානව ගට්ටගත්තිය නොන පටන් ගන්න මේ එතකොට ජගනාතන් දැන් මේ ව්‍යාපාරය කටිනු කරන ඇද්දී දවා මැදදි ෆිනාන්ශල් ඉශු එන්න පුළුවන්නේ කැන සල්ලි නැතිවෙන්න පුළුව අදදිසිම අවස්ථාව ඕනම අවස්ථාව සල්ලි නැතිවෙන්න පො ඒවගේ වෙලාවක මොකද කරයි යාලු දිගතුවල මොනවත කතාවුන් එතකොට අපිට ප්‍රධානදුව ඒ කාලේ මේ රත්තරං බඩු තම තියෙන්නේ අපේ යාළුවෙක්කේ අම්ම කෙනෙක්කෙන් ඒ වගේ ජෝලස් ටිකක් කරගන බැංකේ තියලා එතනින් තමා අර අදිස්සියට අපි සිමෙන්ට්ටම පර්චස් කරනවන කගාලා එතන ගිලා එය අරගන බැංකේ තියලා ඒ සිමෙන්ට් එක මේවා කරලා පොඩි කන්ටිටිය 10 බෑක්ස් 25 බෑක්ස් ඒ මාරගන පස්සේ ඒක ක්ලිය කරලා ගොලන්ට ඒක දීලා ඒ වගේ එතන මුදල් මේවා කරගන්නවා එතකොට දුවලස් තමා ඒ වෙලාවේ අර ෆ්‍රෙන්ස්ලගේ ඒ උදව් කලේ ඔව ඇතර මෙතනද අපිට අර එකනම් ජුවලරී පැත්තට වනත් ඒ ජුවලරීක දෙන්න විශ්වාසය තියෙන්න්න පෙනේ ඒ මනුසේ කැරක්ටගෙන විශ්වාසය තිකන මගේ තන්නේ ඒ කැරක්ට එක පිළිබඳ තියෙන විශ්වාසය තමයි මොන්නම හදිසි අවස්ථාවක වුණත් මේ යුස්ෆුල් වෙන්නේ ද සල්ලිටික දෙන්න වනත් මිනිස්සේ බයනව සමාරලා ඔව් ඒ කාලේ තවත් මේ බය කාලේ බයනැතුව දුන්නේ අර අපේ පලනී කියන නවේ දරෑන්නේම එක ට්‍රස්ටඩ් බ්‍රෑන්ලේ ඒක ඇවිල්ලා ඒ ඕන කෙනෙකුට මේ ජෙනිවින් පර්සන් කෙනෙක් ඕන එකට විශ්වාස කරන්න පුුවන් අපි අර පෙපන්ස් අතර මෙයාට මේක දෙන්ඩ බයනැතුව දෙන්ඩ තනන් ඒ කාලේ කොඩි කාලෙන් ලොකු විශ්වාසයක් අපි එන තිබ්බා අපි ඒ විශ්වාසය බින්දුවපත් මේ නිශ්යස් කරන්නතුව අපි ඒක අසියටම නැත්තටම කියනවනම් ඇත්ත කියනවනම් ඕන තැනකට යන්න පුුවන් ඇත්ත කියන එකට ලොකු මේ සරෙන් එක තව එක කියනවනේ වෙන මොනවත් ඔන්න ඇත්ත කියන ඇත්ත කිද තවන්ද වචනයක් මොනවරීතිය කියලයිතනව ඇත්ත තමයි මම හිතන්න ඇත්තසා අවංක භාවය ඉන්ටග්‍රිටි ඕ එතෝට ඒකට වෙන දෙයක් නෑ වෙන මොනවත් කෝල් නෑ ජීවත්තේට කියලා මම හිතල ඕනම තැනක ඕනම කරන ඕන කියන ඕනම දේකට අවංකවේදේ ඇරනවා කියන එද අනිවාරෙන් ඉම්පරුව නෝමයි පංගා එතකොට ජගනාදන් ඊළඟ ප්‍රශ්නය දැන් ඔබ අපි බලගනට තෙරෙන ඇති කොයිතරම් පර්සනල් බ්‍රන්් එක වැදග දේවගේම පර්සනල් බ්‍රන්් එක ට්‍රස්ටඩ් පර්සනල් බ්‍රන්ඩක් වන එක කොයිතරම වැදගත්දගෙන මොක ඕනම අදිශ්‍යවස්ථාව විශවාස කර මුලන් බ්‍රන්් එකක් තමයි පලන කියන්නේ ඒ දස්සල ඔබතුමගේ තාත්තගේ නම ඉතිං ඒවගේ අපි පර්සනල් බ්‍රන්් එක මේ වෙද්දී කෝබත කටිනු කරගන්න ආවේ කොයිත ඒක දැන් දැම්මේ ජනරේෂන් එකට ඒක බැදගත්ද ඒ නේම් එක දැන් මොකද ඒ කාලෙ තිබුණ නම කොහොමද තාම පවත්වගෙනෙන් ඒක කොහොමද මේ සොසයිටකට අපි දෙන්නේ මේ නම විශ්වාසවන්ත නමක් කිය කොහොමද ඒ ගැන අපි කතකෝ ඇත්තට අර මංකිව්ව වගේ අර එදා ඉඳලා අර ගොඩනගෙන ආපු ඒ නම දැන් ඉන්න මේ අලුත් ජනරේෂන් එකටත් ඒක අර කටින් කට ඇවිලා අඩ මවත්ම තමයි ඕ තාක්තා දුවට පුතාට කියලා තුතා ඊළඟ එක්කෙනාට කියලා එතෝට ඒක තවත් ඒ විදියටම තියෙනවා මෙතනින් ගන්න මවත් මෙතනින් ගත්ත එතනින් ගන්න පුත කියන එක ඉබේම තිරය කෝමද කියලා දන්න දන ඒගත් මේ පුදුමයක් වගේ තමනත්කන් දැන් කාලේ අර ඒතන දුවද මෙතන දුවයි වැඩන්න සල්ලි ඔලයි මේ මුදල් රොලටමනි දැන් වැඩ කරන්නේ කොලිටිය එක බලන්න සාමාන්‍යින් වැඩේ උනානං හරි කියල මතේ තම ගත්තින්නේ එන්න නැමුත් අපිට නං ඒ වර්ඩ් එක තව දුරටත් ඉදිරියති ඒම යනවා අනිවාර්ම දැන් තව ප්‍රශ්නය මේ කාලෙදි කොහොමද ඇඩ්වටයිසිං කරන්නේ මේ ප්‍රඩක් බේස් පිස්නස් එකට වර්ඩ් of මවුත් ඇතියනවා මුත් ඇඩ්වටයිසිං පැත් අපිගෙන ඩිටල් ඇඩ්වටයිසින් පැත්තත් කොමද ඔබතුමාලා
ඒ දේවල් කරන්න. අවම දේට යන්ද වෙන්න ඒක ඔයා කිව්වා වගේ අර මේ කාලෙත් එක්ක අපි ඒ පැත්තටත් යන්න ඕනේ. ඒකෙදි අපි දැන් තියෙන මේ සෝෂියල් මීඩියාස් අනිතර ඇඩ්වර්ටයිස්මන්ට් මෙතඩ්ස් ඔක්කොම තියෙනවා. ඒ වලට දැන් තමයි අපි ඉන්වෝල්ව් වෙලා ඒ ගැනත් පොඩ්ඩක් බලන්න. ඔව්. අනිවාර්යයෙන්ම ඒක එතකොට අපිට සමහර ලොකු මාකටිං ඩ්‍රොප් එකක් තියෙන කාලේ අපි දැන් හිතුවා මේකෙත් අපිට චාන්සස් එන්ඩ ඉඩ තියෙනවා එන්න ඕනේ කියලා අපි අලුත්තෙන් ඉන්න ජෙනරේෂන් එක්ක ටච් වෙන්න මේක අර පැත්තට පොඩ්ඩක් යම් කියලා තමයි හිතලා තියෙන්නේ. ඒ වගේ වෙන තේත් කරහින්. ජගනාතන් දැන් මේ බිස්නස් එක කන්ටිනියු කරගෙනදී අපිට ඕන තරම් අවස්ථා එන්නේ නැති අතාරින්න හිතෙන අවස්ථා. මොටිවේෂන් එක ඩ්‍රයිව් එක නැති වෙන අවස්ථා අනිවාර්යයෙන්ම එන්නේ නැති වෙනවා. එනවනේ කොහොමද? ඉතින් මේ වගේ අවස්ථාවල කොහොමද මුණ දෙන්නේ? මම දන්නවා ඒ කියන්නේ ටීම් එක ස්ට්‍රෝං නම් ඉදී අපිට මැනේජ් කරගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට වෙන ප්‍රශ්නත් එන්න පුළුවන් අපිට. පර්සනල් ප්‍රශ්න එන්නත් පුළුවන්. එතකොට කොහොමද මේ දේවල් මැනේජ් කරගත්තේ? ටීම් එක කොහොමද මේ බොන්ඩ් එක හැමදාටම තියාගත්තේ? ඇත්තට අපි අර අපේ සබ්ජෙක්ට් එක කරන 3 දෙනා දෙන්නෙක් පැටප් වෙනකොට අර එක්කෙනෙක් අනික් දෙන්නගෙන ඉතන් නැතුව මේ මම විතරයි මේක කරන්න කියලා හිතාගෙන එයා ස්ටාර්ටින් එක දෙනවා. පස්සේ අර වැටිලා තියෙන දෙන්න ආයෙත් පොඩ්ඩක් එනවා. එම මාරුවේ අර අපි 3 දෙනා හතර තිබ්බ මේ බොන්ඩ් එක ගම මේ අපි ඒ වගේ වෙලාවල් වල ඔක්කොම ගොඩ දැරනේ. කොහොම හරි එක්කෙනෙක් ඉන්නකොට අනිත් එක්කෙනා කොහොම හරි බෑ කියලා හරි ආයෙ ඇවිල්ලා එතනට ඇවිල්ලා ආයෙත් පස්සේ ඒක එතනින් අපි ප්‍රොබ්ලම් එක සෝල්ව් කරලා ඉස්සරහට ගියා. ඒක තමයි. මට තේරෙන විදිහට හොඳ බිස්නස් එකකට හොඳ ස්ට්‍රෝං ටීම් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. අනිවාර්යයෙන්ම ඕනේ. ස්ට්‍රෝං ටීම් එකක් තමයි ප්‍රධානම දේ. අසා වැදගත්ම දේ. ඉදිකිරීමේ ශේෂ්ත්‍රය කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ නම නියපු බ්‍රෑන්ඩ් එකක්. නෙෆ්කෝ ඉන්ඩස්ට්‍රි. ඉතින් අපි මේ ගැන හඳුන්වා දීමක් කළා. හැත්තට දැන් අපේ නිෂ්පාදනයෙන් සිමෙන්ට් බ්ලොක්ස් දැන් සෝටේ කියනවා නම් කවුරුනොත් දැන් බ්ලොක් ගල් කියලා තමයි කරන්නේ. ඒක ෆිනිෂිංగ్ සිමෙන්ට් බ්ලොක්ස් කියලා දැන් අලුතෙන් අඳුරනවා. එතකොට අපේ ප්‍රොඩක්ට් එකේ අපි තමයි මේ මන් හිතන්නේ ලංකාවෙම මේ ප්‍රොඩක්ට් එකට ගංගාවල ගන්න වැලි දාන්න. දැන් වැලි වාක් ඩිමාන්ඩ් වැලි පොමීටර් එමින් වාක් ප්‍රශ්න තියෙනවා. බ්ලොග් ගල් හදන්න වැලි දාන්නේ අපි විතරයි කියලා අපිට කියන්න පුළුවන්. කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රධාන දේ. අනිත් එක අපි යූස් කරන මේ මැෂින්ස් එම හයි ටෙක්නොලොජි කොම ඔටෝමැටික්. එතකොට ඒක ඒ මැෂින් එක අපිට විශ්වාස තියෙනවා. එතකොට ඒකෙදී අපි මේ ඒකේ තියෙන මැසම් බ්ලොක්ස් එකේ මැසමන්ට් එක අනිත් එක මේ ස්ට්‍රෙන්ත් එක එතකොට අපිට එක chance එකක් තියෙනවා වතුර අපිට ඕන තරම් තියෙනවා. වතුර කියන එක නිකන් ඉබේම අපිට ඒක ලැබුණා වගේ. මහවැලි ගඟ ළඟ තියෙන අපි ඔය කියන ඉඳා හොඳ වතුර මේ තියෙන වතුර අනිවාර්යෙන් ඕන වෙනවා. ඒකින්ද ඒ සම්පත අපිට නිකම්ම ලැබුණේ. එහෙම එනකොට මේ අපි ඒ බ්ලොක්ස් එකට හොඳ ස්ට්‍රෙන්ත් එකක් එතනින් ගන්න පුළුවන්. සම්පූර්ණ මේ ඔටෝමැටික්ලි තමයි මේ සාමාන්‍යයෙන් බ්ලොක් ගල් එක නිෂ්පාදනය කරන්නේ. ඔටෝමැටික් මැෂිනරීස් හින්දාම ඒක ප්‍රසයිස් ඒ වගේම හොඳ ක්වොලිටි හොඳ ග්‍රේඩ් එකකින් තියෙනවා. ප්‍රොඩක්ට් එක අපිට කස්ටමර්ට දෙන්න පුළුවන් වෙනවා තියෙනවා. ඒ වගේම ඕනම ක්වොන්ටිටි එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට මේකේ උඟක් දැන් අර වීදර පැත්තෙන් උඟක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලොක්ස් එක හරි ප්‍රමාණයට කඩන්න පුළුවන්. එතකොට ප්ලාස්ටර් කරන එක දැන් අර නෝමල් බ්ලොක්ස් එහෙම ගත්තා නම් ප්ලාස්ටර් කරන එක ඇවිල්ලා ලොකු ප්‍රමාණයක්. දැන් ලේබර් වේස්ටේජ් සිමෙන්ට් ඒව අප්පම් වැඩි වෙච්ච කාලේ මේක පොඩි සාමාන්‍යයෙන් අංගල් භාගයක් කාලක් වගේ ප්ලාස්ටරින් එක ඒ බ්ලොක්ස් එකට ඇප්ලයි කරොත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේ විවිධ පැත්තෙන් උඟක් අඩු වෙනවා අපේ බ්ලොක්ස් එක යූස් කරනවා. ලේබර් කොස්ට් එක හැමදේම අඩු වෙනවා ඔටෝමැටික් මාෂිනරීස්. මිල එක්ක බලනකොට පොඩි වෙනසක් තියෙයි. ඒ වුණාට අන්තිමේදී කල්කුලේට් වෙලා එනකොට
මේකේ ලොකු ලාභයක් තියෙනවා. කම්පරටවලි හොඳ ස්ට්‍රෝන් ප්‍රඩක්ටක් වගේ මේ වගේ හොඳ රීසනබල් ප්‍රයිස් එකකට අපිට දෙන්න පුළ මොකද අපිට ඒ තියෙන සෝසස් සලින් හම්බෙන රෝමටීරියල් සැම දෙයක්ම ෆ්‍රී සමහර ගොඩක් කියෝ එනිසා අපට රීසනල් ප්‍රයිස් එකට කිසිම බය දෙන්න පුළුවන්. ලොකු අනිත් කට්ටියත් එක්ක ලොකු වෙනසක් නැහැ. අපිට අරගොල්ලන්ත් එක්ක කම්පෙයාර් වෙන ප්‍රයිස් එකකට ඒ වුණාට ඒ හිඳුල්ලන්ගේ ක්වොලිටි එක අපි 100% බැරන්සිඩ් ගැරන්ටි. අපේ කැන නැෆ්කෝ ඉන්ඩස්ට්‍රීස් වල ප්‍රොඩක්ට් කොලිටිය ක්වොලිටි සියට සියක් ගැන ඉරසුව. ඉතිං ජගනාදන් දා අද අපි මේ මුළු වීඩියෝක පුරාවටම කතා කළා විශ්වාසය ඇත්ත එවගේම කස්ටම කෝම සැටිස්වයි කරන්නේ ට්‍රස්ට එක ඒ හැමදේම අපි කතා කර ඉතින් මේ විඩියෝ ඉවරවෙන්න කලින් මේ අපි බලගන්න අප ෝඩියන්ස එකට දෙන්න පුළුවන් හොඳම අවවාදය මොකක්ද තම හවාදේ පොඳ ලෝකු ප්‍රශ්නයක් මෙලා ටිකක් ගන්න තටයක් කරගන කියනවනං අපි බැඩිය හිතන් නැතුව අවංක භාවයේ අපේ ප්‍රධාන ඉලක්කය ඇස්තනම දෙයක් පටන් ගන්නවනක් ඒක ව්‍යාපාරයක් වෙන්න පුළුවන් නැත්තන් ජීවිතය වෙන්න පුළුවන් ඒ මත අපි දෙයක් තරානං අපිට කවදවත් වැරදින්න. එතවට ඒකත් එක මට කියන්න පුළුවන් අපේ හෙල්දි හොඳට තියෙන් ඕනේ තිස්සරලම දැන් අපි අවංක භාව තියෙන් ඕනේ හැත්ත තියෙන් ඕනේ ඒ වගේ හොඳ රිලේසන් සිපයක් තියෙන් ඕනේ ඒවගේ හෙල්දි පැත්තත් තියෙන් ඕනේ එසකොට හැල දිනද පිට්නස්සට එසවට තම ඕන එකට අපි මේගන්න පුළුව මූුණ දෙන්න බවා ඒ වගේ මේ එක තමන් දැන් අපි අපේ බ්ලොක්ස් එකට අපි මේවා මේක ප්‍රධාන මේ අපි මේ මාක් එකක් වගේ අපි මේක කියන්න පුළුවන්න ද බ්ලොක්ස් යුපෙන් ්‍රස් තියෙන එකත් ඒකත් ඇදිල තින්නේ විශ්වාසයම තමා එතන ඉවර වෙන්නෙත් මේ අපේ බ්ලොක්ස් එක විශ්වාසවන්ත බ්ලොක් එකක් කියලා තම එතනත් අපි පාච්චෙන්නේ ඒ විශ්වාසමන් තම ගෙනියන්නේ ඇත්තදක් තියෙනවනං අපි ඒ ජීවිතකාගයුණොත් කරි විශ්වාසෙන්ය අපි මේ ජීවත්වෙන්නේ ඒ විදියට තම මේක මේ අපි මේක ගොඩල්ල ඉන්නේ ඔගොල්ලන්ටත් බුව මේ වගේ දෙයක් කරනකොට අර මං කියපු දේවල් එක මේක ඕගොලන් එකතු කරානං කෙටියෙන් කියනවනං මේ වැඩිය ඉතන් නැතුව එක ෆිල්් එකට බෑලා එක අවංකභාවෙන් හැත්තෙන් මං මේක ඇයි කරන්නේ මේක කියන උමේ එකට අඩි උත්තරයක් හොයාගෙන ඒදේ පොඩිවට කරාන අනිවාරෙන් ඒක සක්සස් වෙනවා මසස්සෙලා ජයග්‍රාණය තරන්ම පුළුවන් කියලා මං හිතනවා අනිවාරම ඉති මේ බලාගහිටපු අපි ඔඩියන්සකට මහිතනවා දුන්න හොඳම අවවාදයක් මෙතක් වෙනක විඩියෝස්වල ඉතිං මේ වගේ කටෙන්ට් වලින් අපි ඉදිරියේදීත් ඔයාලා හැමෝම හම්බෙන බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලට ඕන කටෙන්ට් මොනවද ඔයාලට ඉගෙන ගන්න ඕන දේවල් මොනවද කියලා අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් කමෙන්ට් කරන්න ඉතින් මේ වගේම තවත් කටෙන්ට් හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා Thank you for watching Salon Mastermind, your trusted self-improvement and business education channel. Thank you for coming. Thank you.